ඉතින් ඔන්න වර්ල්ඩ්ස් එන්ඩ්. ඒ කියන්නේ ලෝකාන්තයේ තියෙන ලස්සන මේ මල් වාරයක් ඇවිල්ලා තියෙනවනේ. නිලුව මල් වාරය. ඉතින් ඔන්න අපි ගියා එක බලන්න. ඉතින් මේ මල් වලින් කොටසක් සම්පූර්ණ වීඩියෝ එක තියෙනවා මගේ YouTube channel එකේ. ඉතින් හරිම ලස්සනයි. මේ ඔයගොල්ලෝ දකින්නට වඩා සුන්දරත්වයක් ඇත්තටම මේ මල් දෙපැස ගොඩාක් තියෙනවා. ඉතින් මේ ඇත්තටම දැන් ටිකක් අඩුයි. මීට කලින් සෑහෙන ගොඩක් තිබිලා තියෙනවා. ඉතින් හරිම ලස්සන සුන්දර චාරිකාවක් තමයි මේ ලෝකාන්තයට යන ගමන. විවිධ මල් වර්ග, කොළ වර්ග, විවිධ ජෛව විවිධත්වයෙන් යුත් සත්ව වර්ග සහ ශාක, ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ඉතින් ලෝකාන්තය, ඒ වගේම තමයි බේකර්ස් දියැල්ල හරිම ලස්සනයි. ඉතින් ඔයගලන්ට පුළුවන් මගේ YouTube channel එකට ඇවිල්ලා එක බලන්න. ඉතින් සුන්දර ගමනක් තමයි අපි ගත කරේ. ටිකක් ඉතින් පොඩි අයත් එක්ක යද්දී ගමන දුෂ්කරයි. ටිකක් නෙමෙයි ටිකක් වැඩිපුරත් එක්ක දුෂ්කරයි. නමුත් ඉතින් ඒක විඳගෙන ඒ සුන්දරත්වය විඳගෙන අපි අපේ ගමන ගියා. එමා slowly කියන්නේ ඇල්ල. ඉතින් මට හිතුණා එකක් වීඩියෝ කරන්න. ලස්සනයි. ගොඩක් වෙලාවට කැලේ පිපෙන මල් හරි ලස්සනයි. ගහම ලස්සනයි. විශේෂයෙන් අපි කැලෑ මල් වර්ග පුදුම ලස්සනක් ඒ දේවල් වල තියෙන විවිධ කොළ වර්ග, මල් වර්ග. ඉතින් ඔයගොල්ලොත් බලන්නකෝ. ඉතින් මේ ගමන සුන්දර නැහැ. නමුත් අපිට මේ ගමනේ දකින්න ලැබෙන දේවල් අති සුන්දරයි. ඉතින් හරිම ලස්සනයි. අපි ඇස් පිනවනවා. ඉතින් ඒ සතුට දරාගෙන යන ගමනක් තමයි වර්ල්ඩ්ස් එන්ඩ් ගමන.